අයිබෝවන්. ඉතින් ගිය සතියේ ඇත්තටම මමයි අපේ ගෙදර සැමදෙනාම එකතු වෙලා ටෙක්සස් වලට ගියා. මගේ දුවගේ ජෙන්ඩර් රිවීල් එක තිබුණා. ඒකට ගියාට පස්සේ එදා ඊට පහුවෙනිදා හවස මට ආරාධනාවක් ලැබුණා මගේ මිත්‍රයා නික් ඉතින් ආරාධනා කළා එදා ඩිනර් එකකට අපි යන් කියලා එළියට. ඉතින් නිකුයි ඔහුගේ බිරිඳයි මමයි මගේ නෝනයි ඒත් එක්කම දුවයි පුතයි අපි 4 දෙනා විතරක් මේ ඩිනර් එකට ආවා. ඉතින් මේ තමයි ස්ටේක් හවුස් එකකට ආවේ. ඇත්තම හරි සුන්දර තැනක්. හරිම ලස්සනයි. මේක ඇතුළට ආපුවම අමුතුම හැඟීමක් හිතට දැනෙනවා. ඉතින් අපි එදා ඉලිවරලා මේ ආකාරයෙන් තමයි මේක ඇතුළේ මේ සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ හරක් කන් දෙක දැක්කම කවුරුත් දන්නවා මේක ඉතින් ටෙක්සාස් එකේ ලාංඡනයක්. ඉතින් හැමතැනකම මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඒ එක්කම ප්‍රණීත ආහාර. ඉතින් අපි කැම ටික ඕඩර් කළා. ඉතින් ඔහුගේ ඔහුගේ බිරිඳා එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා මේ රාත්‍රී භෝජනය අපි ඕඩර් කළා. මං හිතන්නේ ටීබෝන් තමයි මමයි පුතයි ඕඩර් කළේ. ඒගොල්ලොත් එක එක දේවල් ඕඩර් කළා. ඊටමත් හොඳ සුවඳක් දැනෙනවා කැම වල. ඉතින් ඒත් එක්කම මේගොල්ලන් පළපුරුදු තැනක් මෙතනට. ඉතින් මාත් ටෙක්සස් ආවොත් මේ වගේ තැනකට නෑවිත් යන්නෙම නැහැ. මොකද ටෙක්සාස් කිව්වනම් ඉතින් ස්ටේක් සඳහා ප්‍රසිද්ධම නගරය. ඉතින් ඉතාමත් ඇත්තම මම හිතන්නේ මෙච්චර එකක් මට කන්න පුළුවන් වේද කියලා. බලමු. මොකද අද නික් එක්ක ඔහුත් එක්ක මේ රාත්‍රී භෝජනය ගත්තට පස්සේ ඉතින් හෙට දවසේ මට ආයෙත් තියෙනවා තවත් මිත්‍රයෙක් ඉන්නවා ට්‍රොයි ඉතින් කතා කළා ඒගොල්ලන් ගෙදරත් එන්න කියලා. ඉතින් ඇත්තටම මේ තියෙන කාල සීමාව අනුව තියෙන අවිවේකී බවත් එක්ක කොහොම හරි වෙලාවක ගෙදරටත් යන්න ඕනේ. ඉතින් මේ තමයි අද නික් එක්ක ඇවිල්ලා අපි ඉතින් ඊට පස්සේ ඡායාරූපටිකුත් ගත්තා. මේ ටෙක්සස් වල තියෙන ප්‍රසිද්ධම අවන්හලක්. ඉතින් ස්ටේක් එකක් කනවා නම් ස්ටේක් හවුස් එකට යනවා නම් මෙන්න මෙතනට ඕගොල්ලන් එන්න ඕනේ. ඉතින් මේක ටෙක්සස් වල හියුස්ටන් පිහිටලා තියෙන්නේ. ඉතින් ඊන් අනතුරුව මේ අපි ඡායාරූප ගත්තට පස්සේ අපි දැන් යන්න සූදානම් වෙන්නේ හෙට දවසේ යන්න සූදානම් වෙනවා. බලාපොරොත්තු වෙනවා අපේ ට්‍රොයිලා ගෙදර. ඉතින් ඊට පස්සේ බලමු අපි ට්‍රොයිලා ගෙදර ගිහිල්ලා ට්‍රොයිගේ නෝනත් ඉතාමත් රසට කෑම හදන්න දන්න නෝන කෙනෙක්. ඉතින් ට්‍රොයිලා ගෙදර තමයි මේ. ට්‍රොයිලා ගෙදර ඇවිල්ලා ඊට පහුවෙන්ද අපි මේ ඩිනර් එකට ආපු වෙලාවේ මේ ට්‍රොයිගේ බෑක්යාඩ් එක. ඉතින් එහෙටත් ඇලිවට රසවත් ආහාරවල රස බැලුවා. ඉතින් ඒ රස බල්ලි ඉවරලා ඉතින් අමතක ඕනේ නෑ පොඩ්ඩක් මදු විතෙන් සප්පයින් වෙන්න. ඉතින් මේ මගේ ගෙදර ටෙක්සස් වල තියෙන. ඉතින් එදත් අපේ නෝනා ගිහිල්ලා මල් පැල වගේක් තවත් මල් පැල වගේක් මෙතනට දාලා. ඉතින් පුතයි මායි මේ දුවයි ලෑස්ති වෙන්නේ අපි පොඩක් එළියට යන්න කියලා. මොකද අපි කට්ටිය චුට්ටක් අනිත් දුවයි පුතා නම් වේල පහින්ම ඒගොල්ලන් නිව්යෝක් එකට ආවා. මේ මගේ හිතවතා සුමිත් සහ ඔහුගේ පවුලේ අය. ඉතින් මේ අපේ මේ උත්සවයේද විශාල සහායක් දැක්වුවා සුමිත්. බොහොම ස්තුතියි සුමිත්. ඉතින් මේ මගේ තවත් මිත්‍රයෙක් ගාමිණි. ඉතින් හොඳ ගායකයෙක් ගාමිණි අපි හොඳට රස විඳ. ඒත් එක්කම සුමිත් දක්ෂ වාදකයෙක් දක්ෂ ගායකයෙක්. ඉතින් මේගොල්ලන්ගේ මියුරු ගීතත් එක්ක මේ ඉස්සරහ දවසේ රාත්‍රී අපි සතුටු වෙච්ච අවස්ථාව. මේ අපිත් එක්ක ඉන්න ශානි මෙයා තමයි ටෙක්සස් වල ඉන්න අංක එකේ රියල්ටර්. ඉතින් ඒ රියල්ටර් වගේ විතරක් නෙමෙයි අර හොඳට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. මගේ නෝනත් එක්ක එකතු වෙලා අපි රෑ 5 වන තුරුම ඉතින් ආපුවත් නම් ගොඩක් අය ගිහලා ඉවරයි. ඉතින් අතන විදේශික ගොඩක් අය ඉන්දියා. ඉතින් ඒගොල්ලන්ගේ වීඩියෝස් ටිකක් මම පස්සේ දාන්නම්. ජෙන්ඩර් රිවීල් එකේ වීඩියෝ එක මේකට පස්සේ මම දානවා. ඉතින් මේ දා සන්තෝෂෙච්ච අවස්ථාව. ඉතින් මේ අපේ බෑක්යාඩ් එක මගේ ටෙක්සාස් වල අපේ දුවලා ඉන්න ගෙදර. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ ගත කරපු දවස් කීපෙ තාමත් සතුටින්
ගත කළා සතියක පමණ කාලයක් අපි මේ ගත කළා. ඉතින් ඒත් එක ගාමිණී ඉන්නවා, ඒත් එක්කම අපේ සුමිත් ඉන්නවා, මගේ හිතවතා, ඒ කියන්නේ මගේ ඇතර මසිනා. ඉතින් විශාල සේවයක් කරා අමතක කරන්න බෑ සුමිත්, ඔහුගේ බිරිඳ, ඒත් එක්ක ඔහුගේ පුතා. ඉතින් මේ ඔක්කොමලා එකතු වෙලා ලස්සන DJ වාදනයක් ඉදිරිපත් කළා අපේ ලිෂාන්. ඉතින් ඒත් එක්කම සුමිත්, ඉතින් හංසිකා. ඉතින් ඔයගොල්ලන් තුන් දෙනාට බොහොම ස්තුතියි. ඉතින් මගේ ටෙක්සස් වලින් යාළුවෝ ටිකත් එකතු කරගෙන අපි මේ දවස් ඉතාමත් සුන්දරව ගත කරපු සතියක්. ඒත් එක්කම මේ අපි ජෙනරේල් එකේ දවසේ රාත්‍රියේ කට්ටිය මේක වෙලා පොඩ්ඩක් මధుවිතෙන් සප්පාය වෙලා ගීත ගායනා කරමින් මුළු දවසම සතුටින් ගත කරපු ආකාරය තමයි මේ ඔබට දැන් දැක ගන්න ලැබෙන්නේ. ඉතින් සුමිත් කිව්වනම් ටෙක්සස් වල ඉන්න අංක එකේම ගායන ශිල්පියෙක්. ඉතින් මේ අපේ පුතා. ඉතින් හරි සන්තෝෂයි. ඉතින් අපි මේ ඔක්කොම ඉවර කළා අපි ගියතුලට ඇවිල්ලා ගියතුලේ ඉඳලා පොඩ්ඩක් සින්දු කියලා සන්තෝෂ වුණා. මේ ඉතින් අපේ ඔයගොල්ලෝ දන්නා ප්‍රසිද්ධම ගායන ශිල්පියා තමයි කුමාර සිල්වා කියලා කියන්නේ. ඉතින් ඔහුගේ ගීතයේ කුගිනුත් අපි රස විඳින්න මේ අවස්ථාවේ උපයෝග කරගත්තා. ඉතින් මගේ ගායනදී ඉන්නවා ප්‍රවීන් පුතා. ඉතින් හරිම සතුටුමත් දවසක්. හොඳ ගායකයෝ ටිකක් ඉතින් හැංගිලා හිටියේ මේ ට්‍රොයි යයිලිවල හරිම සුන්දර පුද්ගලෙක්. ඒකට හරිම සතුටුයි. එයා අපේ දරුවෝ එක්ක සතුටු වෙලා ගීත ගායනා කරලා ඩාන්ස් කරලා බොහොම සතුටටපත් වුණා ට්‍රොයි. ඉතින් ට්‍රොයි රසවත් ආහාර වේලක් අපිට ඊට පහුවෙන්දා මං කිව්වා වගේම අපි මෙහෙට එන්න ඉස්සෙල්ලා මේ ඒගොල්ලන්ගෙත් හැමතිස්සෙම කියනවා මේ දාවත් එන්න කියලා. ඉතින් මේ වගේ හොඳ මිත්‍රයෝ ටිකක් ඉන්නවා මට ටෙක්සස් වල. ඉතින් මේගොල්ලන්ගේ මම ඇත්තටම සතුටු වෙනවා මේ වගේ පිරිසක් අපිත් එක්ක ඉන්න එක ගැන. මගේ දුවයි පුතයි එකතු වෙලා ගීත ගායනා කරන අවස්ථාව. ඉතින් ඇත්තටම හැම කෙනාටම ප්‍රීතිමත් දවසක්. ඒගොල්ලෝ පේනවා ඇති ට්‍රොයි කොච්චර සතුටටපත් වෙලාද කියලා. ඉතින් ඒත් එක්කම සුමිත් මේ පුතා එයාගේ ක්‍රීඩාව ගියත්ලේ මේ දේවල් ඇස් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ගීත ගායනා කරමින් ක්‍රීඩා කරමින් මුළු දවස් පහන් වනතුරුම අපි මේ දවස් මේ ටෙක්සස් වල ගත කළා. ඉතින් සුමිත් බලමු මේකට මම දන්නවා හොඳ වෙඩික්කරුවෙක්. අරම හරියටම පන්දුව යවයිද කියලා. නෑ. ඉතින් සුමිත් සායන් දෙපා අනිත් පාරට එකක් දාන්න පුළුවන්. ඉතින් සුමිත් උත් මේ ඉන්නේ අපේ ලිසාන්. තාත්තා වගේම හොඳ වැඩකාරයෙක්. පෙර ගහන්න සුදු කියන්න ඒත් එක්කම DJ වාදන ශිල්පියා අංක එකේ DJ වාදන ශිල්පියෙක් තමයි සුමිත්. ඉතින් මම දන්නේ ඔහු තමයි මේ හැමදාම සවුන්ඩ් පවර් සප්ලයි කරන්නේ. ඔහු පවර් කියලා අපේ 4 වෙනිදා නැවතත් ಭಾರತೀಯ සන්තෝෂ් ටෙක්සස් වලට එන අවස්ථාවේ ඩලස් වලට එන අවස්ථාවේ ඒ වැඩ කටයුතු ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ මේ කල්පිත වෙලා. ඉතින් ඒ මියුසික් ටික ඒ සවුන්ඩ් සිස්ටම් එක ඔක්කොම සුමිත්. ඉතින් මේ වගේ පුතා මලත් හරි ආසයි. ඉතින් දරුවෝ මේ විදිහට සතුටින් ඉන්නවා කියන එක තමයි හැම දෙමව්පියන්ගේම සතුට. ඉතින් මේ ආකාරයෙන් තමයි අපි මේ දවස් කීපය ගත කළේ ටෙක්සස් වල මගේ දුවේ ගෙදරට ඇවිල්ලා. ඉතින් ගාමිණී මම හිතුවේ මෙච්චර හොඳ දක්ෂ ගායන ශිල්පියෙක් කියලා හොඳ ගායනයක් ගෑවක් තියෙනවා. ඉතින් ගාමිණීගේ ගීත වලින් අපි පුතපත් වුණා. ඉතින් ඇත්තටම සුමිත් කියන්නේ අංක එකේ ගායන ශිල්පියා. ඉතින් ඔහුගෙන් ආශිර්වාදයක් ලබා ගන්නවා කියලා කියන්නේ ගායන ශිල්පියෙක් වුණත් අවශ්‍යම ගායන ශිල්පියෙක්ම තමයි. මොකද සුමිත් ඇත්තටම මේ කොල්ලට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. ඔව් එක සින්දුවක් කියනකොටම ඔහු ඒක වටහා ගත්තා. ඉතින් ගාමිණී ඔබලත් සුබ අනාගතයක්. එහෙනම් මෙහෙම තමයි අද අපි ටෙක්සස් වල මේ සතිය ගත කරන ආකාරය. එහෙනම් ආයෙත් දවසක හමු වෙන්න. අපේ තාත්තා USA ඇමරිකාවේ ටෙක්සස් නගරයේ සිට නැවතත් ආයෙත් මෙයානිම වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් මම ඒක කලකිරුවා වගේම ඊට පස්සේ අපේ මේ දුවගේ ජෙන්ඩර් රිවීල් එකේ පිට විශේෂ අවස්ථා සඳහන් කරලා මම වීඩියෝ එකක් කරන්න. මොකද ටිකක් කාලේ වෙලා මදි වුණා. මේ දවස්වල පොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් ඒක ඉපස්සෝ මම ඔයගලන්ට
බලන්න සලස්වන්න. එන නැවතත් ඔබ දෙනාටම ආයිබෝවන් වාසනාවන් අපේ තාත්තා USA ඇමරිකාවේ ටෙක්සස් නගරේ හියුස්ටන් සිටයි මේ අද වීඩියෝ එක කළේ. ඉතින් ඔබ දෙනාටම සුබ දවසක් වේවා.